8. L නම් සරල රේඛාවක් x ධන y ඍණ 3 සමානයි බිඳුව රේඛාවට ලම්බක වන අතර L ඉන්නවා මෙන්න මේ සරල රේඛාවට ලම්බකයිලු. x ධන ky ඍණ 2 සමානයි බිඳුව රේඛාව සමග සුළු කෝණයක් සාදයි. ඒ නියතයේ අගය සොයන්නලු. හා. දැන් මෙයාගේ අනුක්‍රමණය m එක නම් පුතේ. මෙයාගෙන් මට ලියන්න පුළුවන් අනුක්‍රමණය ඍණ 1යි. මෙයාගේ අනුක්‍රමණය m2 නම්. මට m1යි m2යි ගුණිතය ඍණ 1ක් වෙනවනේ. එතකොට m2 මෙතන ඍණ 1 ඒ කියන්නේ m2 එකයි. එහෙනම් මට මේ L ගේ සමීකරණය ලියන්න පුළුවන් y සමානයි x ධන c හරි මොකක් හරි එකක් ලිව්ව හැකි. ඒ කැමති එකක් ලිව්ව හැකි අනුක්‍රමණය x අන්තක්ඛණ්ඩය ඕන එකක් ලිව්ව හැකි. දැන් ඊළඟට කියනවා පුතේ මේ රේඛා දෙක අතර කෝණය ඇල්ෆලු. එහෙනම් මම මෙතන ලිව්ව හැකි cos alpha සමානයි 1යට මූල 5යි. මේක මම ත්‍රිකෝණයකට දාගත්තොත් 1 මෙතන මූල 5 ඒ කියන්නේ මෙතන 2යි. දැන් අපි දන්නවානේ සරල රේඛා දෙකක් අතර කෝණය සුළු කෝණය අපිට ගන්න පුළුවන් මේ සුළු කෝණයේ tan අගය ගන්න පුළුවන් tan alpha සමානයි මාපාංක m1 ඍණ m2 යට 1 ධන m1 m2 කියලා ලිව්ව හැකි නේද? දැන් මේ දෙන්න අතර කෝණයේ tan අගය අපිට හොයන්න පුළුවන්. tan alpha කීයද? 2යි. එහෙනම් m1යි m2යි ආදේශ කරන්න තියෙන්නේ. මෙයාගේ අනුක්‍රමණය හොයන් ඉන්න වෙනවා. මම m3 කියලා ගන්නවා. මෙයාගේ y යුක්ත කරොත් එනවා ඍණ 1 යට k කියලා. එහෙනම් මේ දෙන්නට පුතේ ඔය සුළු කෝණයේ සූත්‍රය දාන්න. tan alpha සමානයි මාපාංක m2 ඍණ m3 හරි කැමති එකක් ගන්න මාපාංකේනේ ගන්න. 1 ධන m1 m2 m3 m2 m3. එහෙනම් tan alpha කියන්නේ පුතේ 2යි. මෙතනින් එනවා m2 1යි. m3 එනවා ඍණ 1 යට k. දෙපැත්තම වර්ග කරන්න. එතකොට මාපාංක ඉවත් වෙනවා. දැන් k සමානයි ඍණ 3න් 1යි හෝ k සමානයි 3යි. පැහැදිලිද? හදාගන්න.
කොතනද? මෙතනද? හරිනේ. එහා පැත්තේ 2යි කිය මේ පැත්තට අරන් ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. ඔන්න ඔය විදිහට ලකුණු ටික බෙදිලා යනවා. ආ. මෙතන ඍණ එකනේ. මෙතන ඍණ එකනේ. හරි නේද? හරිනේ.